අයිබෝවන් කියලා පිළිගන්න ලබනවා අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම ඒ වගේම තමයි අදත් මම ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන ලස්සන මූවි එකක්. මේ මූවි එකේ නම අන්විෂි. මේ මූවි එකේ නම් ප්‍රධාන නළුවා විදියට අපිට වික්‍රම් කියන පුද්ගලයාව බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වික්‍රම් තමන්ගේ ආදරය හොයාගෙන ගමකට ගියපු නිසා වික්‍රම්ට තමන්ගේ ජීවිතේ අනතුරේ දාගෙනම ඒ ගමේ ප්‍රශ්නයක් විසඳන්න වෙනවා. ඇත්තටම මොකද්ද මේ ප්‍රශ්නේ? කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? මේක නිසා වික්‍රම්ට මොන වගේ දේවල් වෙයිද? මේ හැම දෙයකටම උත්තර දැනගන්න අපි යන් අද අපේ මූවි එක පැත්තට. ඊට කලින් මම ඔයගොල්ලන්ට මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අමතක නොකර වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. කතාව ආරම්භයේදීම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ එක්තරා ගම්බද ප්‍රදේශයකට කාරයකින් පුද්ගලයෙක් යනවා කියලා. මේ වෙලාවේදී මේ පුද්ගලයාට එන දුරකථන ඇමතුමකට මේ පුද්ගලයා උත්තර දෙද්දී දුරකථනයට අනෙක් පැත්තෙන් කතා කරන පුද්ගලයා අහනවා හදිස්සියෙම ඔබ කොහෙද ගියේ කියලා. මේ කාර් එක ඩ්‍රයිව් කරන පුද්ගලයා මේ වෙලාවේදී කියන්නේ මගේ පෙම්වතිය එක සැරේම මං කරපු වැඩක් නිසා මාත් එක්ක කතා කරන එක නැවැත්තුවා. ඒක නිසා මං ඇයව පුදුම කරන්න ඇගේ ගමට යන ගමන් තමයි ඉන්නේ. දුරකථනයෙන් මේ පුද්ගලයා මෙහෙම කතා කර කර යද්දී ඔහුට එක සැරේම පේනවා පාරමැද්දේ කාන්තාවක් ඉන්නා වගේ ඡායාවක්. මේත් එක්කම තමන්ගේ වාහනේ පාරෙන් පිටට පැනලා කැලෑව ඇතුළට යනවා වගේම සුළු මොහොතකින් වාහනේ නවත්තලා බැලලා බලද්දී කිසිම පුද්ගලයෙක් මෙයාවට සිටින්නේ නැහැ. ඒක නිසාම වාහනේ මෙතන තියලා මේ පුද්ගලයා පයින් යන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ පුද්ගලයාගේ පිටිපස්සෙන් කුමක් හෝ දෙයක් එනවා කියලා. ඒ වගේම මේ පුද්ගලයාට මේ පිළිබඳව තේරෙනවා කියලා කතාව ඇතුළතදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම තමයි අපිව මේ සිද්ධියෙන් අයින් කරලා වෙනත් සිද්ධියක් පෙන්වන්නේ. ඒ තමයි එක්තරා ගෙදරක දුවෙක් හිටි හැටියම ගෙදරින් ගිහිල්ලා තියෙනවා. හැබැයි කොහෙද කියන එකවත් දන්නේ නැහැ. මේ වෙලාවේදී මේ ළමයා හොයාගන්න මේ වෙද්දි රහස් පරීක්ෂක කටයුතු කරන වික්‍රම් කියන පුද්ගලයා ඉදිරිපත් වෙලා තියෙනවා වගේම වික්‍රම්ට මේ ගෑනු ළමයා රහසේ පරිහරණය කරපු දුරකථනයක් හොයාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ වික්‍රම්ට ආපු සැකයක් මත මේ ගෑනු ළමයා හොයන්න ඒ නගරේ තියෙන බස් ස්ටෑන්ඩ් එකට යනවා වගේම වික්‍රම්ගේ යාළුවන් වගේම වික්‍රමුත් බස් වලට නැගලා මේ ගෑනු ළමයාව හොයන්න ගන්නවා. ඒ අතරදී තමයි බස් එකේ හිටපු එක ගෑනු ළමයෙකුට වික්‍රම්ගේ හිත ඇදිලා යන්නේ. හැබැයි මේ වෙලාවේදී වික්‍රම්ගේ යාළුවා මෙතනට එනවා. අපිට ඕන ගෑනු ළමයා අපි හොයාගත්තා. අපි දැන් බස් එකෙන් බහිමු කියන්න. ඉතින් වික්‍රම්ට මේ ගෑනු ළමයාත් එක්ක කිසිම දෙයක් කතා කරන්නේ නැතුවම මේ බස් එකෙන් බහින්න වෙනවා. ඊට පස්සේ තමයි කතාව ඇතුලේ අපිට එක්තරා මරණ පරීක්ෂණයක සිද්ධියක් පෙන්වන්නේ. මේ මරණ පරීක්ෂණය කරපු ડોක්ටර් මෙතන හිටපු පොලිස් නිලධාරියෙකුට කියනවා ඉලයට 3ක් කැඩිලා. ඒ වගේම එයාගේ හදගැස්ම නැවතිලා තියෙන්නේ එයාට පපුවට වැදුණු දැඩි පහර දීමක් හේතුවෙන් කියලා. ඒ වගේම මේ ડોක්ටර් කියනවා මගේ වෘත්තීය ජීවිතේ මම මෙහෙම දෙයක් දැකලා තිබ්බෙම නැහැ කියලාත්. හැබැයි මේ මරණ පරීක්ෂණය කරලා එළියට එන ડોක්ටර්ට තවත් පොලිස් නිලධාරියෙක් කියන්නේ ගමේ ඉන්න හොල්මන තමයි මෙහෙම කරන්න කියලා. හැබැයි ડોක්ටර්ට මෙහෙම කියලා පොලිස් නිලධාරියෙන් යන්න හැදුවත් මේ වෙලාවේදී මෙතන ඉන්න සමාජ සේවකයෙක් වන අරුන් මේ ප්‍රදේශයේ පොලිසිය ප්‍රධානියට කෑ ගහන්න ගන්නා. ඔයා අනික් මිනිමැරුම් හොයපු විදියටම තමයි මේකත් හොයන්නේ. ඒ මිනිමැරුම් වල අවසානය වගේම මේකක් කිසිම දෙයක් හොයාගන්න නැතුවම අවසන් වෙයි. හැබැයි මට ඕන දේ කරනවා කියලා. මේකට පොලිස් නිලධාරියා උත්තරේ වෙන්නේ හරි ඔයාට පුළුවන් දෙයක් ඔයා කරන්න කියන එක. කතාව ඇතුලේ ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ ප්‍රදේශයේ සභාපතිව. මේ සභාපතිට පෞද්ගලික රෝහලක් තියෙනවා වගේම මේ පෞද්ගලික රෝහලෙන් සෑහෙන අසාධාරණ විදියට මුදල් අය කරගන්නවා කියලාත් ගොඩක් දෙනා පැමිණිලි කරලා තියෙනවා. හැබැයි තමන්ගේ ඡන්දයට අවශ්‍ය මුදල් සෑම විටම මේ සභාපතිතුමා උපයගන්නේ මේ රෝහලෙන් අය කරගන්න ගාස්තු වලින්. ඒත් එක්කම කතාව ඇතුලේ අපිට ආපහු වික්‍රම්ම පෙන්නනවා. වික්‍රම් බැංකුවක ඉඳිද්දී වික්‍රම්ට එදා බස් එකේදී හම්බුණ ගෑනු ළමයා බැංකුවේ ඉන්නවා කියලා පේනවා. ඒක නිසාම මේ ගෑනු ළමයා ළඟට යන වික්‍රම් ගෑනු ළමයාට තමන්ව මතකද කියලා අහනවා. ඒත් හැබැයි ගෑනු ළමයාට මතක තිබ්බේ නැති වෙලාවේ වික්‍රම් විසින්ම තමන් හම්බුනේ කොතනද කියලා
මේ ගෑනු ළමයාට මතක් කරලා දෙනවා. ඒත් එක්කම තමයි වික්‍රම් මේ ගෑනු ළමයාට තමන් එක්ක කොෆි එකක් බොන්න ආරාධනා කරන්නේ. හැබැයි පළවෙනි වෙලාවේ මේ ගෑනු ළමයා වික්‍රම් එක්ක කොෆි එකක් බොන්න යන්න කැමති නැති වුණත් වික්‍රම්ගේ යාළුවා මේ ගෑනු ළමයාට මෙතනදී කියන දේවල් නිසා ගෑනු ළමයා වික්‍රම් එක්ක කෝෆි එකක් බොන්න යන්න කැමති වෙනවා. මෙහෙම කෝෆි එකක් බොන්න යන මේ දෙන්නගෙන් මුලින්ම ගැහැණු ළමයා වික්‍රම්ගෙන් අහනවා ඇයි හම්බෙන හැම පිරිමි ළමයාම කෝෆි එකක් බොන්න යන්න මෙච්චර හදිසි වෙන්නේ කියලා. වික්‍රම් මේ අවස්ථාවේදී කියන්නේ කෝෆි වලින් හැඟීම් උත්තේජනය කරනවා වගේම කෙනෙක් ගැන අපිට අඳුරගන්නත් පුළුවන් කියලා. ඒ වෙලාවේදී ගැහැණු ළමයා වික්‍රම්ගෙන් අහනවා ඔයා මොනවද මං ගැන දන්නේ කියලා. වික්‍රම් නම් තමන් මෙච්චර වෙලා මේ ගෑනු ළමයා අතේ තිබ්බ ඩොකියුමන්ට් වලින් සහ අනික් දේවල් වලින් දැනගත්ත දේවල් මත මේ ගෑනු ළමයාට කියනවා ඔයාගේ නම අනු. ඒ වගේම ඔයාගේ තාත්තගේ නම නාගේශ්වර රාව්. එයා රාජ්‍ය සේවකයෙක්. ඔයා සංගීත වලටත් සෑහෙන කැමති පුද්ගලයෙක් කියලා. ඉතින් මේ හැම දෙයකටම අනුට ටිකක් පුදුමයි. හැබැයි මේ වෙලාවේදී මෙතනින් අනු යන්න පිටත් වෙනවා වගේම වික්‍රම් අනුට කියනවා මම ඔයාට කැමතියි කියලා. හැබැයි අනු නම් කියන්නේ අපි හෙට මේ වෙලාවේදී මෙතනදී මුණ ගැසෙමු කියලා. මෙත් එක කතාව ඇතුලේ අපිට තව දෙයක් බලා ගන්න පුළුවන්. ඒ තමයි සමාජ සේවකයෙක් වුණ අරුන් මේ වෙද්දී මුළු රටම දන්න රහස් පරීක්ෂකයෙක් වුණ ප්‍රකාශ් කියන පුද්ගලයෙක් මුණ ගැහෙන්න ගිහිල්ලා මේ මුණ ගැහෙන්න යන අරුන් මේ පුද්ගලයාට කියන්නේ තමන්ගේ ගමේ කාලයකට කලින් හොස්පිටල් එකක් තිබ්බා. හැබැයි ඒ හොස්පිටල් එක කරන්ට් ෂෝට් වීමක් නිසා ගිනිගත්තා. එතනින් පස්සේ මේ ස්පිරිතාල ළඟ හිටපු ගමන් එක එක්කෙනා මැරෙනවා. මේකට ගමේ කට්ටිය කියන්නේ මේ ස්පිරිතාලේ කරගෙන ගියපු අනෝ කියන වෛද්‍යවරිය මිනිස්සු මෙහෙම මරනවා කියලා. හැබැයි මට නම් ඒක විශ්වාස කරන්න බෑ. මං ඒක ගමේ කට්ටියට ගොඩක් පැහැදිලි කරන්න හැදුවත් ගමේ කට්ටිය විශ්වාස කරන්නෙත් නැහැ. ඒ කට්ටිය වැඩි ඉගෙන ගත්තේ නැති නිසා අවතාර ආත්ම වගේ දේවල් එක්ක විශ්වාසයෙන් ගොඩනැගිච්ච පුද්ගලයින් කියලා. ඒක නිසාම ඔයා ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද? හැබැයි අපි ළඟ දෙන්න ලොකු ගාණක් නම් ඔයාට නැහැ කියනවා. මේත් එක්කම තමයි දෙවනි දවසේ වික්‍රම් ඇවිල්ලා අර කැෆේ එකේම අනු වෙනකම් බලන් ඉන්නේ. හැබැයි වික්‍රම් ටික වෙලාවක් බලන් හිටියත් අනු වෙන්නේ නැහැ වගේම කැෆේ එකේ වේට කෙනෙක් ඇවිල්ලා අනු දුන්න කියන ලියුමක් වික්‍රම්ට මේ වෙලාවේදී දෙනවා. මේ ලියුමේ තියෙන්නේ මම ගෙදර ගියා. මගේ විස්තර ඔච්චර හොයාගත්ත පුද්ගලයාට මගේ ඇඩ්‍රස් එක හොයාගන්න එක අමාරු වෙන එකක් නැහැ. ඔයා මට කැමති නම් අනිවාර්යෙන් මාව හොයන් එන්න. ඉතින් ඊට පස්සේ වික්‍රම් සහ වික්‍රම්ගේ යාළුවා බැංකුවට ගියත් මේ ගෑනු ළමයාගේ ඇඩ්‍රස් එක හොයාගන්න එතනින් පුළුවන් වෙන්නේ නැහැ. ඒ අතරේ තමයි වික්‍රම්ට මතක් වෙන්නේ එදා ඒ ගෑනු ළමයා ගියපු බස් එකෙන් ඇහුවනම් මේ ගෑනු ළමයාගේ ගම කොහෙද කියලා අපිට හොයාගන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසාම වික්‍රම් සහ යාළුවා මේ බස් එකට ගම හොයන් යන්න බලාගෙනම නගිනවා. හැබැයි මේ ගමනට වික්‍රම්ගේ යාළුවාගේ නම් කිසිම කැමැත්තක් නැහැ. වික්‍රම් බලෙන් වගේ තමයි තමන්ගේ යාළුවව මේ ගමන එක්කන් යන්නේ. කොහොම හරි වික්‍රම්ට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා මේ ගෑනු ළමයා ඉන්නේ මරේඩු කෝණ කියලා ඈත ගමක කියලා. ඉතින් මේ පුද්ගලයන් දෙදෙනාත් මරේඩු කෝණ වලට යන බස් එකෙම පිටත් වෙනවා. කොහොම හරි එදින රෑ වෙද්දී වික්‍රම්ට සහ වික්‍රම්ගේ යාළුවට බස් එකෙන් බැහැ ගන්න පුළුවන් වුණත් තව බොහෝ දුරක් පයින් යන්න වෙනවා මේ ගම හොයාගෙන. ඒ අතරේ තමයි මගදී තිබ්බ කඩේකේ මරේදු කෝණ යන්නේ කොයි පාරෙන්ද කියලා වික්‍රම් අහන්නේ. හැබැයි මේ වෙලාවේදී කඩේ මුදලාලි පාර පෙන්නුවා කියනවා ඔයගොල්ලෝ මේ වෙලාවේ අනේක එච්චර සුදුසු නැහැ කියලා. ඒ වගේම මේ වෙලාවේදී වික්‍රම් අහනවා මේ පාරෙන් අපිට යන්න වාහනයක් හොයාගන්න බැරි වෙයිද කියලා. ඒකටත් මේ කඩේ අයිතිකාරයා කියන්නේ මේ වෙලාවේදී වාහන හොයාගන්න බැහැ කියන එක. ඒක නිසා වික්‍රම් තීරණය කරනවා ගම හම්බ වෙනකම් පයින් යන්න. හැබැයි අතරමඟදී වික්‍රම්ගේ යාළුවට මොකක් හරි වෙනසක් දැනෙනවා වගේම මේ මාර්ගයේ අමුතු දෙයක් සිද්ධ වෙනවා කියලා තේරුම් යනවා. ඒ වගේම ටික දුරක් යන වික්‍රම්ට අද්භූත නිවසක් වෙන ස්ථානයක් දකින්නවත් එකම මෙතනට පොලිස් නිලධාරියෙක් එනවා. ඔහු වික්‍රම් සහ වික්‍රම්ගේ යාළුවව එක්කන් යනවා වගේම මේ දෙන්නට කියනවා මම ආපු එක හොඳයි. නැත්තම් ඔය දෙන්නටත් වෙන අය වගේම මැරෙන්න තමයි සිද්ධ වෙන්නේ කියලා. වික්‍රම් සහ වික්‍රම්ගේ යාළුව හොයන් ආපු මේ පොලිස් නිලධාරියා ඇත්තටම වික්‍රම්ගේ යාළුවගේ මාමා කෙනෙක්. ඉතින් එදා ඉඳන්
මේ ගමේ වික්‍රම් සහ වික්‍රම්ගේ යාළුවා ඉන්නේ මේ පොලිස් නිලධාරියාගේ ගෙදර. ඊට පස්සේ දවසේ උදේම වික්‍රම් සහ වික්‍රම්ගේ යාළුවා නැගිටිනවා වගේම මේ ගෑනු ළමයා ගමේ කොහෙද ඉන්නේ කියලා හොයලා බලන්න යනවා. ඉතින් ගෑනු ළමයාගේ ඇඩ්‍රස් එකක් නොදන්න වික්‍රම් සහ වික්‍රම්ගේ යාළුවා මේ ගමේ කට්ටියකින් අහනවා අනෝ කියලා පුද්ගලෙක් අඳුරනවාද කියලා. හැබැයි ගමේ සියලුම දෙනා කියන්නේ අනෝ මීට ටික කාලෙකට කලින් මිය ගියා කියලා. මේ කියන දේ වික්‍රම්ටවත් වික්‍රම්ගේ යාළුවටවත් හිතාගන්න බැරි වෙනවා. මේ ගැන හිත ඉඳිද්දි තමයි වික්‍රම්ගේ යාළුවගේ මාමා මෙතනට ඇවිල්ලා මේ ප්‍රදේශයේ SIව හම්බ වෙන්න මේ පුද්ගලයින් දෙදෙනාව එක්කන් යනවා. මේත් එක්කම තමයි කතාව ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කලින් අපිට පෙන්නපු පොලිසියේ පුද්ගලයා තමයි මේ ඉන්නේ කියලා. ඒත් එක්කම මෙතනට එන SI වික්‍රම් සහ වික්‍රම්ගේ යහළුවව හඳුනා ගන්නවා වගේම තමන්ගේ දුවට කතා කළා මොවුන්ට තේ ගේන්නේ කියනවා. ඒත් එක්කම තමයි වික්‍රම් අදහ ගන්නවත් බැරි දෙයක් සිද්ධ වෙන්නේ. ඇත්තටම මේ පොලිසිය පුද්ගලයා තමයි SI නාගේශ්වර රාව් කියන්නේ. ඒ කියන්නේ මොහුගේ දියණිය තමයි අනෝ කියන්නේ. ඉතින් මේ වෙලාවේ තේ අරන් එන්නේ අනෝ. ඒ වගේම අනෝ වික්‍රම් දකින්නවත් එක්කම අනෝත් පුදුම වෙනවා. හැබැයි මේ වෙලාවේදී අනෝට සහ වික්‍රම්ට ලොකු කතාබහක නිරත වෙන්නේ නැහැ. SI නාගේශ්වර මේ වෙලාවේදී පොලිසියේදී අපි වැඩි විස්තර කතා කරමු කියලා මෙතනින් යන්න යනවා. ඒක නිසාම වික්‍රම් සහ වික්‍රම්ගේ යාළුවත් ගෙදරින් එළියට යද්දී වික්‍රම් දකින්නේ එයා සෑහෙන අධ්‍යයනය කරපු එයා මේ ශාස්ත්‍රي ඉගෙනගත්තු පුද්ගලයෙක් වුණ රහස් පරීක්ෂක ප්‍රකාශ් කියන පුද්ගලයා මේ ගෙදර ඉස්සරහා ඉන්නවා කියලා. ඉතින් වික්‍රම්ට ඇතිවෙන සතුට නිසාම ප්‍රකාශක ගිහිල්ලා කතා කරනවා වගේම තමන්ව හඳුන්වා දීමත් සිද්ධ කරනවා. මේ අවස්ථාවේ පස්සේ වික්‍රම් කෙලින්ම යන්නේ අනූගේ ගෙදරට අනුව හම්බ වෙන්න. මෙහෙම යන වික්‍රම් අනූට කියනවා ඔයා එන්නේ කියපු නිසා ඔන්න මම ආවා. ඔයා දැන්වත් මට ආදරේ කියනවද කියලා. අනූ හැබැයි මේ වෙලාවෙදි කියන්නේ නැහැ මම එහෙම කියන්නේ නැහැ කියන එක. ඊට පස්සේ කතාව ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ SI නාගේශ්වර රාව් එක්ක කතා කර ඉන්න සමාජ සේවකයෙක් වුණ අරුන් සහ රහස් පරීක්ෂක ප්‍රකාශ. මේ වෙලාවේදී ප්‍රකාශ් SI ගෙන් අහනවා ඔයා අනූගේ මරණ පරීක්ෂණය සිද්ධ කරේ නැත්ති මොකද කියලා. හැබැයි මේ වෙලාවේදී SI කියන්නේ ඒක සිද්ධ කරන්න පුළුවන් මට්ටමක නෙවෙයි තිබ්බේ. ඒක දැඩි ලෙස පිළිසිලා තිබ්බේ කියලා. ඒ වගේම මේ කට්ටිය ගැන වැඩි විස්තර ඇතුළත් කළා නැත්තේ කියලාත් මොකද කියලා ප්‍රකාශ් SI ගෙන් අහනවා. මේ වෙලාවේදී SI කියන්නේ අපිට ඒ කට්ටිය පිළිබඳව වැඩි දුර විස්තර හොයාගන්න බැරි වුණා කියන එක. හැබැයි මෙතනින් එහාට මේ පිළිබඳව තොරතුරු ප්‍රකාශට දෙන්න SI කැමති වෙන්නේ නැහැ. ඒක නිසාම මේ කතාව මෙතනින් අවසන් කරලා ප්‍රකාශ්ට මෙතනින් යන්න වෙනවා. හැබැයි යන්න කලින් SI ප්‍රකාශ්ට සහ අරුන්ට කියනවා වැඩක් නැති දේවල් පස්සෙන් ගිහිල්ලා ජීවිත නැති කරගන්න ලෑස්ති වෙන්න එපා. කලින් කට්ටියට උන දේම ඔය කට්ටියටත් වෙයි කියන එක. ප්‍රකාශ් නම් කියන්නේ මම පටන් ගත්ත දෙයක් අවසන් කරන්න නැතුව ඉවර කරන්නේ නැහැ කියන එක. ඒත් එක්කම කතාව ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා සභාපතිගේ ළඟම පුජ්‍යලේ මරණ පිළිබඳව සොයා බලන්න රහස් පරීක්ෂකෙක් ගමට ඇවිල්ලා කියන එක සභාපතිට ගිහිල්ලා දැනුම් දෙනවා. ඒත් එකම එදා රෑ මේ ගමේ පෙන්නපු නාට්‍යයක් අතරතුරේ අනුට සහ වික්‍රම්ට සෑහෙන හොඳට කතා බහ කරන්න වගේම විස්තර හොමාරු කරගන්නත් පුළුවන් වෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ දවසේ උදෑසන ගමේ ඇවිදින්න යන වික්‍රම්ට රහස් පරීක්ෂක ප්‍රකාශ හම්බෙන්න පුළුවන් වෙනවා. මේ අවස්ථාවේදී ප්‍රකාශ් දැනගන්නවා වික්‍රම් ගමට ආවේ ගෑනු ළමෙක් නිසා කියලාත්. ඒත් එක්කම තමයි ප්‍රකාශ අහන්නේ තමන් එක්ක හිටපු අරුන් කියන පුද්ගලයාව කොහෙද හරි ඔයා දැක්කද වික්‍රම් කියලා. මේකට වික්‍රම්ගේ උත්තරේ වෙන්නේ නම් නැහැ මම එයාව දැක්කේ නැහැ කියන එක. ඒත් එක්කම තමයි ප්‍රකාශ්ට එක්තරා පුද්ගලෙක්ගෙන් කෝල් එකක් එන්නේ. මේ කෝල් එකට සෑහෙන කලබල වෙන ප්‍රකාශ් මෙතනින් දුවගෙන යන්න පටන් ගන්නවා. ඒත් එක්කම වික්‍රමුත් ප්‍රකාශ්ගේ පස්සෙම යනවා. හැබැයි වික්‍රම් ගිහිල්ලා තියෙන්නේ අරුන් මැරිලා කියන පුවතක් ආපු නිසා. ඒ වගේම තමයි අරුන්ගේ බොඩි එක ළඟට යන
ප්‍රකාශයට බලා ගන්න පුළුවන් වෙනවා. අරුන් නැති වෙලා තියෙන්නේ පපු ප්‍රදේශයට වැදුණු දැඩි ප්‍රහාරයක් නිසා කියලා. ඒ වගේම මේ වෙලාවේදී මෙතනට එස්.අයි. නාගේශ්වර රාවෝ ඇවිල්ලා ප්‍රකාශට කියනවා මං වේලාසන දැනුම් දීමක් කළා තිබ්බා. මේ වගේ දේවල් වලට මැදිහත් වෙන්න එපා කියලා. ඒක ඇහුවේ නැති එකේ ප්‍රතිවිපාක තමයි මේවා කියලා. එදින රාත්‍රියේදී වික්‍රම්ගේ යාළුවා සහ යාළුවගේ මාමා මත්පැන් පානය කර කර ඉඳිද්දී කිසියම්ම පුජ්‍යලයෙක් මෙම ගෙදර ජනේලයට ගලකින් ගහනවා. ඒ වගේම වික්‍රම්ගේ යාළුවට කිසියම්ම කාන්තාවක් ජනේලෙ ළඟ ඉන්නවා කියලාත් බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒ අවස්ථාවේදී වික්‍රම් මේ ජනේලෙ දිහා බැලුවත් වික්‍රම්ට කිසිම කෙනෙක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි ඊට සුළු මොහොතකට පස්සේ මේ ගෙදර දොරට ඇවිල්ලා කිසියම්ම පුද්ගලෙක් තට්ටු කරනවා. මේත් එක්ක ගේ ඇතුලේ හිටපු තුන්දෙනාම සෑහෙන්න බය වෙනවා. හැබැයි කොහොම හරි තුන්දෙනාත් එක්කම ගිහිල්ලා දොර අරිද්දී දොර ළඟ ඉන්න වෙන කවුරුවත් නෙවෙයි අනු මේ අවස්ථාවේදී වික්‍රම්ට කියනවා ඔයාව ෆෝන් එකෙන් සම්බන්ධ කරගන්න හැදුවත් ඒකට පුළුවන් කමක් තිබ්බේ නැහැ. මගේ තාත්තට heart attack එකක් ආවා. කරුණා කරලා ඉක්මනින් උදව් කරන්න පුළුවන් දහනවා. මේ පුවත අහපු වික්‍රම් මේ අවස්ථාවේදීම අනුගේ ගෙදරට යනවා වගේම එස්.අයි. නාගේශ්වර රාවෝ හොස්පිටල් එකට ඇඩ්මිට් කරන එකක් සිද්ධ කරනවා. මේ වුණ සිද්ධියට නම් අනුට වික්‍රම් ගැන සෑහෙන්න පැහැදීමක් ඇති වෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි එස්.අයි. නාගේශ්වර රාවෝ හොස්පිටල් ඇඩ්මිට් කරා කියන ආරංචියට හොස්පිටල් එකට මේ වෙලාවේ රහස් පරීක්ෂක ප්‍රකාශ්තුත් එනවා. ඉතින් මේ වෙලාවේදී ප්‍රකාශ් වික්‍රම් එක කතා කරනවා වගේම වික්‍රම්ගෙන් එස්.අයිගේ තත්ත්වය විමසලා ඉවර වෙලා කියනවා ඔයා ආපු වැඩේ හරිද කියලා. මේ වෙලාවේදී වික්‍රම් නම් කියන්නේ ගෑනු ළමයා කැමැත්ත දුන්නත් එස්.අයි ගෙනන් වැඩි ෂුවරයක් නැහැ කියලා. ප්‍රකාශ් මේ වෙලාවේදී කියනවා හරි ඒක ගැන බය වෙන්න එපා. මගේ මේ විමර්ශනයේ ඉවරුණ ගමන් එස්.අයි. නාගේශ්වර රාව් එක්ක මං ඔය දෙන්න එක කතා කරන්නම් කියලා. මේත් එක්කම තමයි මේ හොස්පිටල් එකට සභාපති පැමිණෙන්නේ. මොකද මේ හොස්පිටල් එක තමයි සභාපතිගේ හොස්පිටල් එක වෙන්නේ. ඒත් එක්කම සභාපතිගේ ගෝලයෙක් ඇවිල්ලා ප්‍රකාශ එක්කන් යනවා සභාපතිව හම්බ වෙන්න. මේ අවස්ථාවේදී ප්‍රකාශ් කෙලින්ම මේ ප්‍රදේශ සභාපතිගෙන් අහනවා ඔයා සහ අරුන් අතර ප්‍රශ්නයක් තිබ්බ නේද? එතකොට අරුන්ගේ මරණය ගැන ඔයා මොකද්ද කියන්නේ කියලා. මේ වෙලාවේදී සභාපති නම් කියන්නේ මම ඒ පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ඒත් ප්‍රකාශ් නැවතත් මොහුට කියනවා මම හිතන්නේ ඔයා නොදැනුවත්ව මේ ප්‍රදේශයේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සිද්ධ වුණ දේ අනිවාර්යෙන් ඔයා දැනුවත්ව සිද්ධ වෙච්ච දෙයක් වෙන්න පුළුවන් කියලා. හැබැයි මේ පිළිබඳව විශේෂ දෙයක් සභාපති විසින් නොකියන අතර සභාපති ප්‍රකාශ්ට කියනවා මේ සිද්ධ වෙන දේවල් වලින් ඈත් වෙලා ඉන්න. ඒක හැමෝගෙම ඇඟට ගුණයි කියන එක. මෙහෙම කියනවත් එක්ක ප්‍රකාශ් නම් මෙතනින් නැගිටලා යනවා. ඒත් එක්කම එළිය හිටපු වික්‍රමුත් ප්‍රකාශ්ගේ දිහා හොඳටම බලන් ඉන්න කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒත් හැබැයි ප්‍රකාශ් එළියට යනවත් එක්කම සභාපතිගේ ගෝලයෙක් ප්‍රකාශ්ගේ පස්සෙන් යනවා කියලා වික්‍රම්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඒක නිසාම වික්‍රමුත් හොස්පිටල් එකෙන් පිටතට ඇවිල්ලා සභාපතිගේ ගෝලයා සහ ප්‍රකාශ්ගේ පස්සෙන් යන්න පිටත් වෙනවා. හැබැයි මෙහෙම පස්සෙන් යන වික්‍රම්ට බලා ගන්න පුළුවන් වෙනවා සභාපතිගේ ගෝලයා එක් දිශාවකට යනවා සහ ප්‍රකාශ් තවත් දිශාවකට යනවා කියලා. හැබැයි වික්‍රම් සභාපතිගේ ගෝලයා පස්සෙන් යන්න හදද්දී වික්‍රම්ට ඇහෙනවා ප්‍රකාශ් කෑ ගහන සද්දයක්. ඒක නිසාම නැවතත් බයිසිකලේ හරවන් යන්න හැදුවත් බයිසිකලේ මෙතනදී ඇදගෙන වැටෙන නිසා වික්‍රම් දුවගෙන යනවා සද්ද ඇහිච්ච පැත්තට. ඒත් හැබැයි මේ වෙද්දිත් වික්‍රම් පරක්කුයි. මොකද වික්‍රම් යද්දිත් අර හොස්පිටල් එක ඉස්සරහම ප්‍රකාශ් මැරිලා ඉන්නවා. ඒත් එක්කම තමයි වික්‍රම්ට මෙතනින් ගෑනු කෙනෙක්ගේ ඡායාවක් වගේ එකක් දකින්න පුළුවන් වෙන්නේ. මේ සිද්ධ වුණ හැම දෙයක්ම ඉවර වෙනකොට උදේ වෙලා. ඉතින් වික්‍රම්ට තමන්ගේ ගමට යන්න පුළුවන් වෙන්නේ උදේ. මේ යද්දිත් අනු වික්‍රම් එනකම් මග බලන් ඉඳලා තියෙන්නේ. මොකද මොකක් හරි වෙයි කියන බයකට. ඉතින් වික්‍රම් ආපු ගමන්ම යන්නේ මේ වෙද්දි හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් වෙලා ඇවිල්ලා තියෙන එස්.අයි. නාගේශ්වර රාව් ළඟට. මේ වෙලාවේදී වික්‍රම් කියනවා ප්‍රකාශ් ඊයේ රෑ මැරුණා කියලා. ඒත් එක්කම එස්.අයි. කියන්නේ ඔව් මම කිව්වා එයාටත් මේ වැඩවලින් ඈත් වෙලා ඉන්න කියලා. ඒක නිසා තමයි එයා ඊයේ හොස්පිටල් එක ළඟ මැරුණේ කියලා. මේත් එක්කම වික්‍රම් නම් අහන්නේ මං ඔයාට හොස්පිටල් එක ළඟ
මැරුණ කියලා දෙයක් කිව්වේ නැහැ නේද කියලා. මේකට උත්තරයක් නොදී එස්.අයි රාගේශ්වර රාව් ඉඳිද්දී වික්‍රම් ආපහු අහනවා මං ඔයාගෙන් දෙයක් අහන්නම්. මේ මුළු ගමක් කතා වෙන අර හොස්පිටල් එක මොකද්ද? ඒකට අනු හොස්පිටල් කියලා නම තිව්වේ මොකද කියලා. ඒත් එක්කම තමයි එස්.අයි නාගේශ්වර රාව් අතීත කතාවක් කියන්න පටන් ගන්නේ. ශිවා සුබ්‍රමණියම් කියන පුද්ගලයා තමයි ඔය හොස්පිටල් එක ආරම්භ කරන්න හේතු වුණේ. ඔහු මේ ප්‍රදේශයේ ඉපදුන කෙනෙක් වගේම ඔහුගේ දියණිය තමයි අනු කියන්නේ. ඇය වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන වෛද්‍යවරියෙක් වුණා. ඉතින් මේත් එක්කම තමයි ශිවා සුබ්‍රමණියන්ට ආසාවක් ඇති වුණේ තමන් ඉපදුන ගමට සේවයක් කරන්න. ඒක නිසා තමන්ගේ දුගේ කැමැත්ත අහලා මේ ගමේ නොමිලේ බෙහෙත් දෙන හොස්පිටල් එකක් ආරම්භ කරන්න කටයුතු සූදානම් කරා. ඒකට ගමේ කට්ටියක් සෑහෙන්න උදව් කරා වගේම මේ බිල්ඩින් පවා ගමෙන් දුන්නේ සෑහෙන්න බලාපොරොත්තු ඇතිව කියනවා. ඒ වගේම මේ හොස්පිටල් එක ආරම්භ කරන්න අවශ්‍ය නීතිමය පසුබිම හදලා දුන්නේ මේ වෙද්දී මේ ගමේ සභාපති වෙලා ඉන්න මේ පුද්ගලයා. ඒක නිසාම අනුලට කිසිම බාධාවක් තිබ්බේ නැහැ හොස්පිටල් එක පටන් ගන්න. ශිවා සුබ්‍රමණියන් සැලසුම් කරපු විදියටම මේ හොස්පිටල් එක සෑහෙන්න හොඳට පටන් ගත්තා වගේම ගමේ ඉන්න විශාල පිරිසකට සේවය කරන්නත් පුළුවන් වුණා කියනවා. හැබැයි එක දවසක් මේ හොස්පිටල් එකේ ඇති වුණ කාර්මික දෝෂකින් හොස්පිටල් එකම ගිනිගත්තා. ඒ ගින්නෙන් ශිවා සුබ්‍රමණියම්ගේ වගේම එයාගේ දියණිය වුණ අනුගෙත් හිනාව පිච්චිලාම ගියා කියනවා. ඊට ටික කාලයකට පස්සේ ගමේ පිරිසක් මෙතනින් යද්දී ඒ කට්ටියට ඇහිලා තියෙනවා මේ හොස්පිටල් එක ඇතුලෙන් ගැහැණු කෙනෙක් hina වෙන කටහඬක්. ඊට පස්සේ තමයි කීප දෙනෙක් ඔය හොස්පිටල් එක ඉදිරිපිට මැරිලා ඉඳලා අපිට හොයාගන්න පුළුවන් උනේ කියනවා. එස්.අයිගේ මේ කතාව අහලා ආත්මයන් විශ්වාස කරනවද නැද්ද කියලා හිත ඉන්න වික්‍රම්ගේ සැකය දුරු කරන්න අනු විසින් වික්‍රම්ව පූජකයෙක් ළඟට එක්කන් යනවා. මේ වෙලාවේදී පූජකයා කියන්නේ ඒ වගේ අය ඉන්නවා. හැබැයි ඔයා හොඳ දෙයක් නම් කරන්නේ. ඔයාගේ පැත්තේ හැම වෙලාවෙම දෙවියන් ඉන්නවා. ඔයා ගැන විශ්වාසය තියාගෙන ඔය වැඩේ පටන් ගන්නයි කියනවා. මෙතනින් පිටත් යන වික්‍රම් එහෙමම යන්නේ නැවතත් පොලිසියට. ඒ මොකටද? රහස් පරීක්ෂකවරයාගේ මරණ පරීක්ෂණේ වාර්තාව බලන්න. ඒ මරණ වෙලා තියෙන්නේ කලින් වුණ මරණ වගේම කියලා දැනගන්න. එස්.අයි නාගේශ්වර රාව් මේ වෙලාවේදී වික්‍රම්ගෙන් අහනවා ඔයා මොනවද දැක්කේ කියලා. ඉතින් වික්‍රම් දැක්ක හැම දෙයක්ම එස්.අයිට කියකින් තමයි මෙතෙන්ට සභාපති පැමිණෙන්නේ. ඒ වෙලාවේ පොලිසිය ඇතුළට යන වික්‍රම් එස්.අයි සහ සභාපති කතා කරමින් සිටියේදී පොලිසිය ඇතුළේ තියෙන ඩොකියුමන්ට්ස් වල ෆොටෝ ගන්නවා කියලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ පොලිසියෙන් පිටතට පැමිණලත් වික්‍රම් හිතන්නේ මේ මරණය පිළිබඳවයි. හැබැයි මේ මරණ පිළිබඳව සොයන එකට අනුගේ කිසිම කැමැත්තක් නැහැ වගේම වික්‍රම්ගේ යාළුවගේ කිසිම කැමැත්තකුත් නැහැ කියලා අපිට බලා ගන්න පුළුවන්. කොහොම හරි වික්‍රම්ට පුළුවන් වෙනවා අනු වගේම තමන්ගේ යාළුවත් මේක හොයන්න කැමති කරව ගන්න. ඒ එක පොරොන්දුවක් මත ඒ තමයි මේ සිද්ධිය අගමුල හොයාගත්තට පස්සේ අනු ගැන අනුගේ තාත්තගෙන් අහනවා කියන පොරොන්දුව මත මේ මරණ ගැන සෙවීමේ මූලික පියවර වශයෙන් වික්‍රම්ට හොයාගන්න පුළුවන් වෙනවා අනුගේ මාර්ගෙන්. අරුන් කියන්නේ අනාථයෙක් වගේම අරුන්ගේ එකම යාළුවා සාගර කියලා පුද්ගලයෙක් කියලා. ඉතින් ඊට පස්සේ වික්‍රම් කෙලින්ම යන්නේ මේ සාගරව හොයාගෙන. මෙහෙම යන වික්‍රම්ට සාගර හොයාගන්න පුළුවන් වෙනවා වගේම සාගර්ගෙන් අරුන් ගැන විශේෂ දෙයක් දැනගන්න පුළුවන් වෙන්නේ නැහැ. දැනගන්න පුළුවන් වෙන එකම දේ අරුන් එක තරහකාරයෙක් විදියට ඉඳලා තියෙන්නේ මේ වෙනකොට මේ ගමේ සභාපති විතරයි. ඒ මොකද ගමට වෙන එක විනාශ වලින් ගමව බේරගන්න අරුන් ඉදිරිපත් වුණා. හැබැයි මේවා විසඳන්න නැති වෙද්දී අරුන් ගිහිල්ලා සභාපතිත් එක්ක රණ්ඩු ඇති කරගත්තා කියනවා. මේක දැනගත්තු වහාම වික්‍රම් තමන්ගේ යාළුවටත් එන්න කියලා යන්නේ මේ වෙනකොට මේ ගමේ සභාපතිව හොයන්. ඉතින් මෙහෙම යන වික්‍රම් සභාපතිත් එක්ක කතා කරනවා වගේම සභාපතිට කියනවා මන් දෙයක් හොයාගත්තා. ඔයා තමයි අරුන්ට හිටපු එකම තරහකාරයා. ඇත්තටම මේ මරණයට ඔයාගේ සම්බන්ධයක් නැද්ද? මෙච්චර දවසක් මේ ගමේ උන ඒවා ඔයා දැනුවත්ව උනේවා නෙවෙයිද කියලා අහනවා. හැබැයි මේ වෙලාවේදී මේ හැම එකටම සභාපති නම් කියන්නේ නැහැ. මම කිසිම දෙයක් ඔය පිළිබඳව දන්නේ නැහැ කියන එක. ඒත් එක්කම වික්‍රම් සභාපතිගෙන් අහනවා
මට හොස්පිටල් එක ආරම්භ කරපු ශිවා සුබ්‍රමණියම් ගැන ඔයාගෙන් දැනගන්න ඕන කියලා. මේකට උත්තරයක් වශයෙන් නම් සභාපති කියන්නේ එයා මගේ හොඳ යාළුවෙක්. එයා මගෙන් හොස්පිටල් එක දාන්න උදව් ඉල්ලද්දි මම ඒකට අවශ්‍ය ඇප්‍රෝල් එක අරන් දුන්නා. ඊට පස්සේ කාලයක් යද්දී හොස්පිටල් එකේ වුණ කාර්මික දෙයක් නිසා හොස්පිටල් එක ගිනිගෙන විනාශ වුණා කියනවා. ඒ වගේම හොස්පිටල් එකේදී මිය ගියපු අනෝ කියන කෙනා නේද ඔය මිනිස්සුන්ව මරනවා කියන්නේ. එච්චරයි මම ඔය පිළිබඳව දන්නේ කියලා. මේක දැනගන්නවත් එක්කම වික්‍රම් මෙතනින් යනවා වගේම වික්‍රම් ගියාට පස්සේ සභාපති කියනවා අපි දෙයක් කරන්න ඕන කාලේ අනිවාර්යෙන් කරන්න ඕන. දේශපාලඥයෝ කියන්නේ පිටින් හොඳට ඉඳලා ප්‍රශ්න වලින් තලේ මුහුණත් කරලා උච්චතම අවස්ථාවේ ප්‍රශ්න කපලා දාන එකේ කියනවා. කතාව ඊට පස්සේ අපිට පෙන්වන්නේ රාත්‍රියක වික්‍රම් පාවුළු පාරක් දිගේ ඇවිද යනවා. මේ වෙලාවේදී ගෑනු ළමෙක් වික්‍රම්ගේ ළඟට එනවා වගේම වික්‍රම්ව බොහෝ සෙයින් අඳුරන කෙනෙක් විදියට මේ ගෑනු ළමයා වික්‍රම් එක කතා කරනවා. තමන් මීට පෙර වික්‍රම්ව හම්බ වෙලා තියෙනවා කියලාත් වික්‍රම්ට මේ ගෑනු ළමයා කියනවා. හැබැයි මේ කියන කිසිම දෙයක් වික්‍රම්ට මතකේ නැහැ. ඒ වගේම තමන්ගේ නම ජෙසී කියලාත් මේ ගෑනු ළමයා මේ වෙලාවේදී වික්‍රම්ට කියනවා. ඒ වගේම මේ ගෑනු ළමයාත් එක්කම තමන්ගේ ගෙදර ළඟට යන්න එන්න කියලා වික්‍රම්ට ආරාධනා කරනවා. මොකද තනියම යන්න බැරි නිසා. මෙහෙම වික්‍රමුත් මේ ගෑනු ළමයාත් එක්ක යද්දී මගදී හැදෙන සීතලක් නිසා වික්‍රම් තමන්ගේ ජැකට් එකක් දෙනවා. ඒත් එක්කම තමයි ජෙසීගේ ගෙදර ළඟට වික්‍රම් සහ ජෙසී කිට්ටු වෙන්නේ. මේත් එක්කම ජෙසී ගේ ඇතුළට ගියාට පස්සේ වික්‍රම් ජෙසී කියපු කිසිම දෙයක් තේරිච්ච නැති නිසා නැවතත් ජෙසීගේ ගෙදරට ගිහිල්ලා ජෙසීට කතා කරනවා. මේ වෙලාවේදී ගේ ඇතුළේ ඉඳන් එන ගෑනු කෙනෙක් කියන්නේ ජෙසී දැන් ටික කාලයකට කලින් මැරුණා කියන එක. මේක අහනවත් එක්කම වික්‍රම් සෑහෙන පුදුම වෙනවා වගේම මේ ගෑනු කෙනා කියනවා ඔයාට විශ්වාස නැත්තම් මෙතනින් චුට්ටක් එහා ඇති කනත්ත ඒකේ තුන්වෙනි සොහොන තමයි ජෙසීගේ කියලා. ඉතින් මෙතෙන්ට ටක් ගාලා යන වික්‍රම්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ සොහොන ළඟ තමන්ගේ ජැකට් එකක් තියෙනවා කියන එක. ඒත් එක්කම ඇඳක ඉඳන් නැගිටින අනු අපිට බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ සිද්ධිය අනුට පෙනිච්ච හීනයක්. හීනට බය වුණ අනු ඊළඟ දවසම වික්‍රම් දේවාලට එක්කන් ගිහිල්ලා එයාට ආරක්ෂාවක් බඳිනවා. මොකද එයාව ආරක්ෂා කරගන්න ඕන නිසා කියලා තමයි අනු මේ වෙලාවේ වික්‍රම්ට කියන්නේ. ඉතින් මෙහෙම දේවාලට ගිහින් එන අනු සහ වික්‍රම් මගදී අනුගේ කීමට බයිසිකලේ නවත්තනවා. ඒ එක්තරා ගෑනු කෙනෙක් හම්බ වෙන්න. වික්‍රමුත් ඉතින් අනුගේ ළඟට ගියාම අනු හඳුන්වලා දෙනවා ඒ ගෑනු කෙනා හොස්පිටල් එකේ වැඩ කරපු මරියා කියන ගෑනු එක්කෙනාගේ මව කියලා. ඒත් එක්කම තමයි මේ මරියාගේ අම්මා කියන්නේ වෙනද වගේම මගේ දූ මට කතා කරනවා. හැබැයි ඒ කොහොමද කියන්න මම දන්නේ නැහැ. මේත් එක්කම වික්‍රම් අනුගෙන් සිද්ධිය අහද්දි තමයි අනු කියන්නේ හොස්පිටල් එකේ ගින්නෙන් පස්සේ මරියා අතුරුදහන් වුණා. ඒත් සමහර වෙලාවට මරියාගේ අම්මට මරියා දුරකථනයෙන් කතා කරනවා කියන එක. වික්‍රම් මේ වෙලාවෙදිම මරියාගේ අම්මගෙන් අහනවා මරියත් එක්ක ඒ දවස්වල හොස්පිටල් එකේ වෙන කවුරුවත් වැඩ කරේ නැද්ද කියන එක. ඒත් එක්කම තමයි අනෝ පිළිතුරු දෙන්නේ හිටියා. ඒ තමයි වාට්ටු වැඩ කරපු ශිවා කියන පුජ්‍යලයා කියලා. මේ වෙද්දි ශිවා වැඩ කරන්නේ සභාපතිගේ හොස්පිටල් එකේ. ඉතින් වික්‍රම් සහ වික්‍රම්ගේ යාළුවා ශිවාව හොයන් යනවා වගේම ශිවාව හොයාගත්තට පස්සේ ශිවා Taman දන්න දේවල් ගැන විස්තර වික්‍රම්ට කියනවා. මේ වෙලාවේදී ශිවා කියනවා සෑහෙන හොඳින් හොස්පිටල් එක කරගෙන ගියා. හැබැයි ඔය සිද්ධිය වෙන දවසේ රෑ මට හොස්පිටල් එකේ ඩොක්ටර් වෙච්ච අනුගේ කාමරෙන් තවත් කාන්තාවක් hina වෙනව ඇහුණා අනුත් එක්කම. මේ වෙලාවේදී හැබැයි වික්‍රම් කියනවා ඒ මරියා වෙන්නේ නැති කියලා. හැබැයි ශිවා කියන්නේ නැහැ. ඒ මරියා නෙවෙයි. මරියා ඒ වෙලාවේ මාත් එක්ක හිටියේ කියන එක. ඒ වගේම ඊට පස්සේ එළියට ගියපු මට කිසියම් හෝ 3 දෙනෙක් හොස්පිටල් එකට ඇවිල්ලා හොස්පිටල් එක ගිනි තියනවා දැක ගන්න පුළුවන් වුණා කියලා කියනවා. මේත් එක්කම තමයි වික්‍රම් හිතන්නේ එහෙනම් ඒතයි නාගේශ්වර මට කිව්වේ කාර්මික දෝෂයක් නිසා ගිනි ගත්තා කියලා. එහෙම කිව්වේ ඇයි කියන එක. මේ ඇති වුණ සැකේ නිසාම ඊට පස්සේ වික්‍රම් කරන්නේ මරුණ රහස් පරීක්ෂක ප්‍රකාශ් හිටපු ස්ථානයට ගිහිල්ලා එතන සෝදිසි කරන එක. මේ වෙද්දිත් බලා ගන්න පුළුවන් වෙනවා ප්‍රකාශ් සෑහෙන පිරිසක් පිළිබඳ සැකයෙන් බලලා වගේම තොරතුරු ටිකකුත් රැස් කරගෙන තියෙනවා කියන එක. මේ අතර වික්‍රම්ගේ සහ අනුගේ ෆොටෝ තියෙනවා කියලා වික්‍රම්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම තමයි මූණ වසාගත්
කිසියම් පුද්ගලයෙක් මේ ගෙදර සැඟවිලා ඉඳලා දුවන්න පටන් ගන්නේ. ඉතින් වික්‍රමුත් මේ පුද්ගලයාගේ පස්සෙන් දුවනවා වගේම ටික දුරක් මේ පුද්ගලයාගේ පස්සෙන් දුවන් යන මේ පුද්ගලයාව අල්ලගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මේ පුද්ගලයා වෙන කවුරුවත් නෙවෙයි. සභාපති ළඟ වැඩ කරන පුද්ගලයෙක්. ඉතින් මේ පුද්ගලයාගේ මේ වෙලාවේ වික්‍රම් තර්ජනය කළා ආද්දි මේ පුද්ගලයා පිළිගන්නවා. හොස්පිටල් එක ගිනි තිව්වේ අපි. ඒ සභාපතිතුමාගේ හොස්පිටල් එකට කිසිම රෝගියෙක් ආපු නැති නිසා කියලා. හැබැයි මේ වෙලාවේදී මේ පුද්ගලයා කියනවා එතනින් යහා උන කිසිම මරණයකට අපි සම්බන්ධ නැහැ. ඒක උනේ කොහොමද කියලාවත් සභාපතිවත් මමවත් දන්නේ නැහැ කියන එක. මේ වෙලාවේදීම වික්‍රම් නම් එස්.අයි. නාගේශ්වර රාවට කතා කරලා මේ පුද්ගලයා බාර දීලා කියනවා මේ පුද්ගලයා තමයි හොස්පිටල් එක ගිනි තියලා තියෙන්නේ. ඒ වගේම අනික් මරණවලටත් මෙයාගේ කුමක් හෝ සම්බන්ධයක් ඇති. මෙයාගෙන් අනිවාර්යෙන් ප්‍රශ්න කරන්න කියන එක. ඒත් එක්කම තමයි එස්.අයි. නාගේශ්වර රාවත් එක්ක ගෙදර යන වික්‍රම්ට එස්.අයි. කියන්නේ ඔයා හෙට උදේම ගමේ යන්න ඕන. ආපහු මෙහෙ ඉන්න බෑ කියන එක. ඉතින් එස්.අයි.ගේ මේ වචනෙත් එක්ක වික්‍රම් සහ වික්‍රම්ගේ යාළුවා ගෙදර යන්න ලෑස්ති වෙනවා. ඒ වෙලාවේදී තමයි වික්‍රම් හම්බෙන්න අනෝ කියන්නේ මේ ප්‍රශ්නෙත් එක්කද ඔයා ගෙදර යන්න හදන්නේ කියලා. හැබැයි වික්‍රම් කියනවා මට ඔයාගේ තාත්තා ගෙදර යන්නේ කිව්වා. මං ගෙදර යන්නම ඕනද කියන එක. අනෝනම් කියන්නේ නැහැ ඔයා මේ ප්‍රශ්නේ විසඳන්න ඕන කියලා. මේ වෙලාවේදී වික්‍රම් තීරණය කරනවා උදෑසන වෙන්න ඉස්සෙල්ලා පැය 8ක් වගේ කාලයක් ඇතුළත මේ ප්‍රශ්නේ කොහොම හරි විසඳන්න. ඒක නිසාම වික්‍රම් එදාර තනියම යනවා මේ හොල්මන් කරනවා කියන පිච්චිලා ගියපු හොස්පිටල් එක ඇතුළට. ඇතුළට යන වික්‍රම්ට නම් දැක ගන්න පුළුවන් වෙන්නේ හැම දෙයක්ම විනාශ වෙලා තියෙන හොස්පිටල් එකක්. ඒත් එක්කම තමයි වික්‍රම් කිසියම්ම පඩි පෙළකින් යටට වැටෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කතාවේ ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අනු වගේම වික්‍රම්ගේ යාළුවා ඊළඟ දවසේ උදේ හොස්පිටල් එකේ ඉන්නවා. ඒ වගේම මෙතන වික්‍රම් ඉන්නවා කියලාත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට එන එස්.අයි. නාගේශ්වර රාව වික්‍රම් එක්කන් යනවා එක්තරා රෝගියෙක් පෙන්වන්න. මේ වෙන කවුරුවත් නෙවෙයි මැරිලා කියලා හිතන් හිටපු අනු. ඉතින් එදා රෑ වික්‍රම් වැටිච්ච තැන තිබුණ එක්තරා කාමරයක් බලද්දී ඒ කාමරේ කිසියම් පුද්ගලෙක් හිටියා කියලා හොඳටම පේන්න තිබිලා තියෙනවා. ඒත් එක්කම තමයි මේ වෙලාවේ හොඳට වටපිට බලද්දී ඒ ස්ථානයේ චුට්ටක් එහින් තිබ්බ වෑන් එකක් වික්‍රම්ට හොයාගන්න පුළුවන් වෙන්නේ. මේ වෑන් එක ඇරලා බැලුවාම ඒක ඇතුලේ අනු ඉඳලා තියෙනවා. මේ වැඩේට සම්පූර්ණයෙන්ම වික්‍රම් සැක කරන්නේ මේ වෙද්දී මේ ප්‍රදේශයේ සභාපතිව. ඉතින් වික්‍රම් එස්.අයිට කියනවා එදා ඒ ගින්නෙන් නැති උනේ අනෝ සහ ශිවා සුබ්‍රමණියම් නෙවෙයි. ඒ නැති උනේ මරිය සහ ශිවා සුබ්‍රමණියම්. නොමැරිච්ච අනුව සභාපති හංගගෙන හිටියා. ඉතින් මේ හංගන් හිටපු අනුව උපයෝගී කරගෙන තමයි මිනිස්සුන්ව මැරෙව්වේ කියන එක. මේත් එක්කම එස්.අයි. නාගේශ්වර රාව කියනවා එහෙනම් සභාපති ඉන්න ඕන එළියේ නෙවෙයි මේ වෙද්දිත් හිරේ ඇතුලේ කියන එක. මේ වෙලාවේ එස්.අයි. යන්න හදනවත් එක්කම සභාපතිව අත්අඩංගුවට ගන්න ඇම්බියුලන්ස් එකකින් ඇවිල්ලා එළියට ගන්නේ සභාපතිගේ ඩෙඩ් බොඩි එක. ආපහු ඉතින් විසඳලා තිබ්බ ප්‍රශ්නේ මුලකට එනවා. මොකද වික්‍රම් කිව්වා වගේ සභාපති නම් මේ සියලුම මිනිමරුම් කරලා තියෙන්නේ සභාපතිව මැරුවේ කවුද කියන එක. එහෙම්මම ගෙදර යන වික්‍රම් හිතන්න ගන්නේ කවුද ඇත්තටම මේ මරණයන් පිටිපස්සේ ඉන්නේ. එදා හොස්පිටල් එකේ අනුත් එක්ක hina වෙවි හිටපු පුද්ගලයා කවුද කියන එක. මේ වෙලාවේදී සෑහෙන පුද්ගලයන් ගැන වික්‍රම්ට හිතට එනවා වගේම වික්‍රම්ට රහස් පරීක්ෂක ප්‍රකාශ ළඟ තිබ්බ ෆොටෝ දෙකක් මතක් වෙනවා. ඒ තමයි එක්තරා පොඩි ගෑනු ළමයෙක්ගේ සහ පිරිමි ළමයෙක්ගේ ෆොටෝ එකක්. මේ ෆොටෝ එකේ තරමක් දුරට මේ ගෑනු ළමයාගේ සහ පිරිමි ළමයාගේ මුහුණු සමානයි. මේත් එක්කම තමයි වික්‍රම්ට මතක් වෙන්නේ ඒ ප්‍රදේශයේ ඉන්න නාට්‍ය කණ්ඩායමක ප්‍රධානියෙක්ව. මේ වෙලාවේදී මෙම පුද්ගලයාව හොයන් වික්‍රම් යන පිටත් වෙනවා. මෙහෙම යන වික්‍රම්ට නාට්‍ය කණ්ඩායමේ ප්‍රධානියා හම්බෙනවත් එක්කම වික්‍රම් මේ ෆොටෝ දෙක නාට්‍ය කණ්ඩායමේ ප්‍රධානියාට පෙන්නනවා. ඉතින් මේ ෆොටෝ එකේ ඉන්නේ තමන්ගේ කණ්ඩායමේ ඉන්න පුද්ගලයෙක් කියලා නාට්‍ය කණ්ඩායමේ ප්‍රධානියාට අඳුරගන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. නාට්‍ය කණ්ඩායමේ ප්‍රධානියා වික්‍රම්ට කියනවා ඔය ඉන්නේ සත්‍යමූර්තිගේ පුතා. එක දවසක් අපේ කණ්ඩායම හිටපු එක්කෙනෙකුට ලෙඩ වෙච්ච වෙලාවක
අපි ඒ පිරිමි ළමයාව තමයි ඒකේ චරිතය අඩුව පුරවන්න ගත්තේ. ඒ පිරිමි ළමයා සෑහෙන්න ලස්සනට රඟපාන එක සිද්ධ කරා. ඒ වගේම අදටත් ඒ චරිත තමයි ඒ ළමයා රඟපාන්නේ. හැබැයි ඒ වෙලාවේ එයා ගත්තේ රාධගේ චරිතේ. මේක නිසාම කවුරු හරි කෙනෙක් එයාට විහිළු කරොත් ගෑනු ළමෙක් විදියට ලෑස්ති වුණා කියලා එයාට ගොඩක් කේන්ති යනවා. එච්චරයි එයාගේ තියෙන වරදකට තියෙන්නේ. හැබැයි එයා නරක පුද්ගලයෙක් නෙවෙයි කියන එක තමයි නාට්‍ය කණ්ඩායමේ ප්‍රධානියා කියන්නේ. මේ විස්තරය අහනවත් එක්කම වික්‍රම් ආවහු යන්නේ අනුව හොයාගත්තු වෑන් එක ළඟට. මෙහෙම ගිහිල්ලා වෑන් එක අරින වික්‍රම්ට බලා ගන්න පුළුවන් වෙන්නේ නාට්‍ය චරිතයක් විදියට වෙස්වලාගෙන ඉන්න සත්‍යමූර්තිගේ පුතාව. මේ අවස්ථාවේදී මොහු වික්‍රම්ට ගහන ගමන් අහනවා කොහොමගේ අනු කියලා. ඒත් එක්කම එයාගේ අතීත කතාවත් වික්‍රම්ට කියන්න පටන් ගන්නවා. ඒ තමයි පොඩි කාලේ ඉඳන් මං ගොඩක් අපහාස වින්දා. පොඩි කාලේ ඒ අපහාස විඳිද්දී මම හිතාගත්තා ලොකු වෙලා මං හැමෝටම පාඩමක් උගන්වනවා කියලා. හැමෝම ගෑනු කෙනෙකුට රඟපානවා කියලා මුළු ගමෙන්ම මාව කොන් කරලා තිබ්බේ. හැබැයි වෛද්‍ය අනු විතරයි මාව මං විදියට පිළිගත්තේ. ඇය මගේ හොඳම යෙහෙලියක් වුණා. කාලයත් එක්ක මං ගොඩක් ඇයට සමීප වුණා. ඒ වගේම මට ඇය ගැන ආදරයක් හිතුණා. ඒත් එක්කම තමයි එක දවසක් මම ඇයට ආදරය ප්‍රකාශ කරන්න ගියේ. මේ අවස්ථාවේදී ඇය ඒක පිළිගත්තේ නෑ. වගේම ඇයගේ තාත්තා මට පහර දුන්නා. ඒ අවස්ථාවේදී මගේ අතින් තාත්තට පහරක් එල්ල වුණා. වගේම හොස්පිටල් එකේ වැඩ කරපු මරියත් මිය ගියා කියනවා. ඒ අතරේ තමයි මම දැක්කේ කිසියම්ම පිරිසක් හොස්පිටල් එකට ගිනි තියන්න හදනවා. ඒකෙන් ප්‍රයෝජනයක් ගත්ත මම එතන තිබ්බ පරිපතයක් ෂෝට් කරා. ඉතින් ඒ වෙලාවේදී අනුගේ ඉස්සරහම එයාගේ තාත්තා සහ මරියා මියදුනා කියනවා. ඒ ෂොක් එකට තමයි අනුට සිහි කල්පනාව නැති වුණේ. හැබැයි මට අනුත් එක්ක ඉන්න ඕන වුණා. වගේම අනුව පරිස්සම් කරගන්න ඕන වුණා. ඒක නිසා තමයි මං අනුවත් හංගලා එතනින් හොරෙන්ම පැනලා ගියේ. ඊට පස්සේ මං අනුට අවශ්‍ය හැම දෙයක්ම සිද්ධ කරා. ඒ අනුට සිහි එනකන් කියනවා. ඒත් එක්කම අහනවා එහෙම හිටපු අපි දෙන්නව වෙන් කරන්න ඔයා කවුද? අනු කොහෙද අහනවා. මේත් එක්කම තමයි වික්‍රම් අහන්නේ එහෙනම් ඔයා මරපු කට්ටිය මැරුවේ මොකද කියලා. මේකට උත්තරයක් වශයෙන් මොහු දෙන්නේ පළවෙනිම මිනිමැරුම උනේ කාර්ගෙන් ආපු පුජ්‍යලයා. ඒ කියන්නේ අනුගේ පෙම්වතා. එයාව මරන්න මට විශේෂ හේතුවක් තිබ්බේ නැහැ. අනුව අයිති කරගන්න ගමටම ආපු නිසා මම ඔහුව මරලා දැම්මා. ඊට පස්සේ අරුන් ටික දවසක් යද්දී මේක ගැන සෑහෙන්න හොයන්න වගේම මම ඔහුව මරපු දවසේ ඔහු මගේ ඇත්ත දැනගත්තා. ඒක හින්දා මම ඔහුව මැරුවා කියනවා. ඊට පස්සේ වික්‍රම් අහන්නේ එතකොට ප්‍රකාශ මැරුවේ මොකද කියලා. ඒත් එක්කම මොහු කියන්නේ ප්‍රකාශ මගේ පොඩි කාලේ ගැන හොයන්න පටන් ගත්තා. ඒක නිසා මං ඔහුවත් මැරුවා කියන එක. මේ වෙලාවේදී මොහු හා වික්‍රම් අතර සෑහෙන ලොකු ෆයිට් එකක් යනවා. වගේම මේ ෆයිට් එක අවසානයේ වික්‍රම්ට ප්‍රහාර එල්ල කරන්න ගත්තු යගදාවක්ම පපුව මතට වැටිලා මොහු මෙතනදී මිය යනවා. මෙතනින් පස්සේ ගමේ තිබ්බ විශාලම ප්‍රශ්න විසඳෙනවා. වගේම වික්‍රම්ට අනුගේ පියාගෙන් කැමැත්ත ගන්නත් පුළුවන් වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ අනු තමගේ යාළුවත් එක්ක නැවතත් නගරයට පිටත් වෙද්දී භීමවරම් කියන ගමේ දෙවියන් දකින සෑම මිනිසෙක්ම අන්ධ වෙනවා කියන එක වික්‍රම්ගේ කනට වැටෙනවා. මේ සිද්ධියත් එකම අද අපි ඔයගොල්ලොන්ට ගෙනාපු ලස්සන මූවි එක අවසානයේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙච්චර වෙලා අපිත් එක්ක රැඳිලා හිටපු ඔයාලා අනිවාර්යෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම වීඩියෝ එකට කමෙන්ට් එකක් වගේම ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.